බුදුරජාණන් වහන්සේ පරම කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ. උන්වහන්සේ නිසා නේද අපි මේ හැම කෙනෙක්ම මේ විහාරස්ථානයට ඇවිල්ලා දාන සීල භාවනා ආදී අනේක විද පින්දහම් කරන්නේ. රුවන්වැලි මහසෑය බෝධීන් වහන්සේ දළදා වහන්සේ ශ්‍රීපාද ස්ථානයට පවා ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්නේ ඒ උතුමා නිසා නේද. ඊළඟට පුළුවන් අය බුද්ධ ගයාවට ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා බණ භාවනා කරලා එනවා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා නේද. අන්න ඒව ගැන හිතන කල්පනා කරලා අපි නිතරම පිනක දහමක යොමු වෙන්න ඕන. වයසට ගියාම විශ්‍රාම කාලේ ලැබුණම් තුනෙන් එකක්වත් කාලේ පිනට දහමට ගුණයට නැඹුරු කරන්න ඕන. පිනට දහමට නොයදෙන පිරිස අප්‍රමාණයි. ඒගොල්ලෝ මැරිලා ඒ ගෙදරම සමාද ප්‍රේත වෙලා ඉන්නෝ ඉඩකඩම් වල ඉන්න මිනිස්සුන්ටත් කරදර. ඒ තත්ත්වයටපත් වෙන්න එපා. හොඳ හිත දියුණු කරලා සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා හොඳට පින් දහම් කළ මෙතනින් යන්න ඕන.